තමන්ට අසරණයි කිය කියා අඬපු චතුමී ළඟ තව කෙනෙක් ඉන්නවා කියලා තේරුම් ගත්ත කවිඳුගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා. එයාට හැමදේම තේරුණා. එයා රැවටුණ හැටි, එයාගේ ආදරේ විහිළුවක් වුණ හැටි. එයා චතුමිට ආයේ කතා කළේ නෑ. එයාගේ ජීවිතෙන් චතුමිව සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා. වැඩේ මාට්ටු වුණා කියලා තේරුණ චතුමී මුලින් ඒක ගණන් ගත්තේ නෑ. එකෙක් ගියොත් තව එකෙක් කියලා හිත හදාගත්තා. ඒත් කවිඳු තමන් රැවටුණ හැටි තවත් යාළුවෙක්ට කියද්දි ඒ කතාව ටිකෙන් ටික හැමෝම අතරේ පැතිරලා ගියා. ශානකටත් ආරංචිය ගියා. දවසින් දවස චතුමගෙන් හැමෝම ඈත් වුණා. එයාගේ ෆෝන් එකට එක දිගට ආපු මැසේජ් නැවතුණා. කෝල් එන එක නැවතුණා. එයාගේ ලස්සන තාමත් තිබුණත් ඒ ලස්සනට මුවා වෙලා හිටපු රැවටිලිකාරිව හැමෝම අඳුනගෙන ඉවරයි. කාලය ගෙවිලා ගියා. චතුමිය ගොඩක් තනි වුණා. තමන් කරපු දේවල් වල බරපතලකම එයාට ටිකෙන් ටික තේරෙන්න ගත්තා. එයා වෙනස් වෙන්න තීරණය කළා. අවුරුදු 2කට විතර පස්සේ චතුමිට ඇත්තටම එයාගේ හිත ගිය කෙනෙක්ව මුණ ගැහුණා. දිල්ෂාන්. එයා ගොඩක් හොඳ කෙනෙක්. චතුමිය එයාට කිසිම බොරුවක් කිව්වේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට එයා අවංකවම ආදරය කරන්න පටන් ගත්තා. ඒත් එයාගේ අතීතය එවනල්ලක් වගේ එයාගේ පස්සෙන් ආවා. දිල්ෂාන්ට කොහොම හරි චතුමිගේ පරණ කතා ආරංචි වුණා. දවසක් දිල්ෂාන් චතුමිට මෙහෙම කිව්වා. චතුමී, ඔයා දැන් හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒත් මට ඔයාගේ අතීතය දැනගත්තාම ඔයාව විශ්වාස කරන්න බයයි. කවදා හරි මටත් ඔයා ඒ දේම කරයිද කියලා මගේ හිත කියනවා. මට සමා වෙන්න. මට මේක ඉස්සරහට ගෙනියන්න බෑ. එදා තමයි චතුමිට ඇත්තටම තමන් කරගත්ත දේ තේරුනේ. අනුන්ගේ හදවත් එක්ක සෙල්ලම් කරලා අන්තිමට තමන්ගේම හදවත කෑලි කෑලි වලට කැඩලා ගිය හැටි එයාට දැනුණා. එයාට හැමදේම තිබුණත් වැදගත්ම දේ විශ්වාසය එයාට නැති වෙලා ඉවරයි. ලස්සන කියන දේ කවදා හරි නැති වෙලා යනවා. ඒත් ඔයාගේ චරිතය, ඔයාගේ අවංකකම හැමදාම ඔයා එක්ක ඉතුරු වෙනවා. අනුන්ගේ හැඟීම් එක්ක කරන සෙල්ලම් වල අවසාන පරාජිතය වෙන්නේ හැම වෙලේම ඔයාමයි. මොකද නැති වුණ විශ්වාසයක් ආයේ කවදාවත් හදන්න බෑ.